ගස් යට වැටලා කුණු වෙලා යන කොස් ගෙඩියට වටිනාකමක් දෙන්නේ කොහොමද කියලා බලන්න ගම්පොලේ ඉඳලා සෛරසාන පුද්ගලික සමාගමේ අයිතිකාර චන්දන මහත්තයා ඇවිල්ලා තියෙනවා. එතුමා ඇවිල්ලා තියෙන කොස් අරගෙන අපේ මැෂින් එකට දාලා ඩිහයිඩ්‍රේට් කරන්න. ඔබතුමාට කොහොමද මේ අදහස ආවේ? ඇත්තටම මම දැනට බයිට් වර්ග නිෂ්පාදනය තමයි නිරයා ඉන්නේ. සෛරසාන පුද්ගලික සමාගමේ හැටියට සහන මුරුක්කු කියලා තමයි රට පුරාම අපි බෙදා හරිනවා. එතකොට අපේ ප්‍රදේශය ගත්තත් අපේ ගෙදර ගත්තත් විශාල වශයෙන් කොස් ගස්වල මේ දවස්වල විශාල කොස් ගෙඩි ප්‍රමාණයක් බිම වැටෙනවා. ඇත්තටම අපරාධي ඉදිලා වැටිලා යන මේක මට අදහසක් ඇති වුණා මේක ඩිහයිඩ්‍රේට් කරලා ඉවර වෙලා ඒ තුලින් බයිට් එක නිෂ්පාදනය කරලා මේ මගේ යන ප්‍රොඩක්ට් සමගම වෙළඳපොළට ගියොත් හොඳ ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඒ වගේම තමයි ගම්වල මේ වැටිලා යන ඉදිලා කිසිම වටිනාකමක් නැති දෙයින් යම් කිසි ස්වයං රැකියාවක් මිනිස්සුන්ට ඇති කිරීමේ අභිලාෂය ඇතුව තමයි මේකට මම අද ආවේ. මේ කොසුත් අරගෙන ආවේ ඔබතුමාලගේ ආයතනයේදී මේක මේ කොස් විජලනය වෙන ආකාරය හා ඒට යන පිරිවැය පිළිබඳව දැනගෙන යාමට ඒ සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඕන දෙයක් මේ මැෂින් එකෙන් ඩිහයිඩ්‍රේට් කරලා ඔයාගේ ප්‍රොඩක්ට් එකක් විදිහට මාකට් එකට දාන්න. අපි උදේ ඩිහයිඩ්‍රේට් වෙන්න දාපු කොස් ටික දැන් ඩිහයිඩ්‍රේට් වෙලා ඉවරයි. අපි මෙතුමගෙන් අහලා බලමු කොහොමද නිෂ්පාදනය ගැන එතුමගේ අදහස කියලා. ඔව් ඇත්තටම අපි උදේ ඒ ගෙන ආපු කොස්වල මම බලාපොරොත්තු ආකාරයට ඉතාමත්ම ඒ කියන්නේ ස්වභාවික පාටට ස්වභාවික තත්වයටම ඒක මා බලාපොරොත්තු ආකාරයට ඒ කාර්ය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මට ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. මා බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ කොස් නිෂ්පාදනයෙන් විවිධ වර්ගයේ බයිට් වර්ග නිෂ්පාදනය කිරීමට ඔබ ආයතනය වගේම අපිමුත් අපේ පාරිභෝගිකයෝ මේ වගේ නිෂ්පාදන බලාපොරොත්තු වෙයි කියලා මා විශ්වාස කරනවා.